6 වසර ඉංග්‍රීසි මොඩියුල් එකේ තිබ්බ අර අසභ්‍ය වෙබ් අඩවිය සම්බන්ධයෙන් ගොඩක් දෙනා මේ වන විට කතා වෙනවා. ඉතින් ඒක ගැන මම පැහැදිලි කිරීමක් කරන්න හිතුවා. බඩි කියන වචනේ ගැනම කතා කරලා මම මේක පැහැදිලි කරන්න කියලා හිතුවා. බඩි කියලා කියනවා යහළුවාට මිත්‍රශීලීත්වයෙන් මිත්‍රශීලීව ආමන්ත්‍රණය කරන්න යහළුවාට තමයි මේ බඩි කියලා කියන්නේ. ඉතින් ඒ ඉංග්‍රීසි පොතේ තියෙන්නේ ඇත්තටම කන්වර්සේෂන් එකක්. ඒ කියන්නේ දැන් ඒ කන්වර්සේෂන් එක ගත්තොත් එහෙම එතන මේ එක එක පුජ්‍යලයාව හඳුන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ කන්වර්සේෂන් එකක් තමයි යන්නේ. මගේ වයස අවුරුදු 23යි 19යි. මගේ ආසාව තියෙන්නේ ෆොටෝග්‍රැෆි වලට. මම ඉන්දියාවේ කෙනෙක්. මම කතා කරන්නේ හින්දු භාෂාව. එහෙම තමයි ඒකේ කන්වර්සේෂන් එක යන්නේ. ඉතින් ඇත්තටම අපි අපේ ළඟින්ම ඉන්න මිත්‍රයාට තමයි මේ බඩි කියලා කියන්නේ. අර ඉංග්‍රීසි පොතේ තිබ්බ කන්වර්සේෂන් එකේ තිබ්බ ඒකට අන්තර්ගත කරලා තියෙනවා මේ වෙබ්සයිට් එකක්. මේ වෙබ්සයිට් එක අහඹු ලෙස තෝරාගත්ත එකක්. ඇත්තටම මෙතන ගැහැණු ළමයෙකුයි පිරිමිකුයි ඉන්නවා. දැන් මේ දෙන්න අතර කන්වර්සේෂන් එකක් යනවා. මෙතන දැන් කියනවා බඩි නෙට් කියලා. මෙතන මේ කන්වර්සේෂන් එක යනකොට මෙතනින් උඩින් එතන කන්වර්සේෂන් එකේ එක එකනා එයා කැමති දේවල් ගැන සඳහන් කරලා තමයි මේ විස්තරය එතන දාලා තියෙන්නේ. තමන්ගේ බලාපොරොත්තු සම්බන්ධයෙන් එක එකනා අතර යන කන්වර්සේෂන් එකක් තමයි මේ ඉංග්‍රීසි පොතේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මෙතෙන්න මේ අහඹු ලෙස තෝරාගත්ත වෙබ්සයිට් එකක් දෙන්න දාලා තියෙනවා. දැන් මෙතන මේ net කියන එක නැතුව LK වගේ දාලා තිබ්බනම් ඔය ප්‍රශ්නේ ඕක ඔතෙන්ට එන්නේ නැහැ. ඒ කියන්නේ දැන් වෙබ්සයිට් එක ඩොමේන් එකක් තියෙනවා. IP ඇඩ්‍රස් එකක් තියෙනවා. බඩි net කියලා කියන්නේ අසභ්‍ය වෙබ් අඩවියක්. net කියන කෑල්ල එන්නේ නැතුව .com වගේ ආවනම් buddies LK කියලා වෙබ්සයිට් එකකුත් තියෙනවා. දැන් මේ buddies net එන්නේ නැතුව com හරි LK හරි වැටලා තිබ්බනම් මේ ඩොමේන් එක එතනින් අපිට ගෙස් කරන්න පුළුවන්. දැන් මෙතෙන් ආපු එකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ buddy net කියන එක ආපු එක විතරයි. දැන් ඔයාලා දන්නවා මේක ගැන ලංකාවේ කන්වර්සේෂන් ගොඩාක් යනවා. මෙතෙන්ද දැන් ඕක ගැන අපිට හරියටම කියන්න පුළුවන්. මෙතන ගැහණු කෙනෙක් ඉන්නේ නැතුව දැන් මෙතන පිරිමියෙක් හිටියා නම් ඕන් ඒක ගැන හරියටම අයිඩියා එකක් ගන්න පුළුවන්. මොකද මේ බඩි net කියලා කියන්නේ ඒක අර පිරිමින්ගේම සයිට් එකක්නේ. සබ්බි වෙබ් අඩවියක්නේ. ඉතින් ඒක ගැන මම පැහැදිලි කරන්න යන්නේ ඒක අදාළ නැහැ. ඉතින් මේ ලංකාවේ මාධ්‍ය ආයතන වල මේවා වවාගෙන කන එක තමයි කරන්නේ. හිරු වගේ මාධ්‍ය ආයතන එයාලගේ ප්‍රධානම අරමුණ තමයි ආණ්ඩුවට විරුද්ධව ජනමතයක් ගොඩනගන එක. අනිත් එක තමයි දෙරණ. ඉතින් මේ ආයතන දෙකට ඕන විදිහට තමයි රටේ ආණ්ඩු හැදෙන්න ඕනේ, ආණ්ඩු වෙනස් වෙන්න ඕනේ. අපි ඉස්කෝලේ යන කාලේ ඕලල් කරන කාලේ 5 වසර පොත්වල 6 වසර පොත්වල ඕන තරම් වැරදි අඩුපාඩු තිබිලා තියෙනවා. ඉතින් මේ වගේ මේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එකපාර ගේන්න යනකොට මේ වගේ මිස්ටේක් ඒ කියන්නේ printing mistake තියෙන්න පුළුවන්. ඉතින් මේක ගැන දැන් මේක අපි හිතමු මේක හිතලම දැම්ම කියලා. මේ buddies දැන් මේක buddies හඳුන්වලා දෙන්න තමන්ගේ යාළුවා හඳුන්වලා දෙන්න හදපු ඒ කියන්නේ කන්වර්සේෂන් එකක් නිසා මෙතන buddy කියන කෑල්ල දාලා මෙතන net ආවේ කොහොමද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒක එතෙන්ට දාන්න ඕනම කරලා කරා නම් මෙතෙන්ට ගැහණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි දාන්න නැතුව පිරිමි ළමයෙකුයි පිරිමි ළමයෙකුයි දාන්න ඕනේ. ඉතින් ඒකෙන්ම අපිට මේක ගැන අයිඩියාවක් ගන්න පුළුවන් මිස්ටේක් එකක්. ඒක ගැන මේ දැන් මේක දිගටම මෙතන තියෙනවා 3 අවස්ථාවක එතන සඳහන් වෙලා තියෙනවා මේ buddies net කියන එක ගැන. ඉතින් මේකේ domain එකට net එන්නේ නැතුව මේ .com එක LK වගේ ආවනම් ඕක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා දන්නවා 2015 විතර වෛද්‍යවරයෙකුට චෝදනාව එල්ලුණා වඳ සැත්තම් කිරීම සම්බන්ධයෙන්. ඉතින් මේ ආයතන කාලයක් තිස්සේ මිනිස්සුන්ට නයි පෙන්නවුවා. හරිද? වද සැත්තම් කරා කියලා එක වෛද්‍යවරයෙක් හිටියා ශාපි සිහාබ්දීන් කියලා. ඔහුට නැති චෝදනා දාලා ඔහු වර්ධකාරයා බවට පත් කරලා අන්තිමේදී ඔහු හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා වැදගත් කතාවක් කරනවා. ඒ වගේම සානි අබේසේකරට විරුද්ධව වැරදි චෝදනා ගොනු කරලා ඔහු සමාජයේ වැරදිකාරයෝ විදියට හංවඩු ගැහුවා. මිනිස්සු අහන්න ඕනේ මෙයාලා කියන දේවල්. ඒ කියන්නේ මිනිස්සුන්ව කුපිත කරවන්න මෙයාගේ තමයි බලය තියෙන්නේ. මෙයාට තමයි කරන්න පුළුවන් හැමදේම. මේ අය වටේ හදපු රූකඩ ටිකක් ඉන්නවා. සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් හදාගත්ත කට්ටිය ඉන්නවා මිලියනර්ස්ලා. ඒ කියන්නේ ප්ලැට්ෆෝම් හදාගත්ත කට්ටිය ඉන්නවා. සමහරව මේක ගැන විවේචන කරනවා. දැන් මේක ගැන අර්ථකථන දෙන්න හදනවා. අගමැති අයින් වෙන්න ඕනේ. අගමැති අයින් වෙන්න ඕනේ. ජනාධිපතිවරයා මේකට වග කියන්න ඕනේ. ජනාධිපති
අපි ඉස්කෝලේ යන කාලේ අපි ඕලෙවල් කරන කාලේ එලෙවල් කරන කාලේ වගේම පහ වසර පොත්වල පෙළ පොත්වල තිබ්බේවා ගැන අපි එහෙම ලොකුවට මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වල කතා කරන්න ගියේ නැහැ. ඒවා එච්චරම වැදගත් කරා. වැදගත් භාවයක් තිබ්බේ නැහැ. දැන් ඒ වුණාට මේ වගේ ආයතන වලින් මේ සෝෂල් මීඩියා මේ මාධ්‍ය ආයතන වලින් මේවා පුම්බන්න උත්සාහ කරනවා. මම හිතන්නේ ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහත්තයා මේක ගැන පැහැදිලි කරලා තියෙනවා. මේ වගේ ආයතන ඇත්තට තහනම් කරනවා නම් ඒක ඇත්තටම හොඳයි. ඒක රටට හොඳයි. මම මේ කතා කරන්න කියලා හිතුවේ ඇත්තටම මේක ගැන සමාජ දැනුවත් කරන ඇත්තටම වටිනවා. ජනතාව එකතු වෙලා ආණ්ඩුව පත් කරගත්තා. ආණ්ඩුවේ ජනාධිපති ඉන්නවා, අගමැති ඉන්නවා. ආයතන දෙකට මෙයාලට තියෙන අරමුණු. මෙයාලගේ ආයතන මේ හිරු ආයතනයේ අරමුණ තමයි මෙයාලගේ හිරු ටීවී එකේ අධිපතිතුමාගේ සහෝදරයා බේරගන්න එක තමයි එයාලගේ අරමුණ. දිලිත් ජයවීර දෙරණ. එයාගේ අරමුණ වෙලා තියෙන්නේ එයා ආණ්ඩු විරෝධයක් හදලා එයාට ජනමතයක් හදාගෙන එයාගේ දේශපාලන පක්ෂය නගා ගන්න එක තමයි ඒකේ අරමුණ. මේ දෙකේම අරමුණ තමයි තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂයේ බලයට එන්නේ. يعني තරුණ අදහස් සිතුම් පැතුම් විකෘති කරන ජනමාධ්‍ය දෙකක් තමයි මේක කාලාන්තරයක් තිස්සේ ගොඩනගෙච්ච ව්‍යාපාරයක් මේක. මෙයාගේ අරමුණ වශයෙන් ගත්තොත් එහෙම අපි වශයෙන් ගමු. එයා සෝෂල් මීඩියා හරහා ලොකු ප්ලැට්ෆෝම් එකක් හදාගෙන ඉන්නවා පොඩ්කාස්ට් කරනවා. ඒ කියන්නේ සෝෂල් මීඩියා හරහා ජනප්‍රිය වෙන පිරිස් ඉන්නවනේ. එයා හදාගෙන තියෙනවා ඒ හරහා සමාජ මතයක් හදාගෙන තියෙනවා. හොඳ මොටිවේෂන් වීඩියෝස් කරනවා. එයාගේ අරමුණ මොකද්ද? දැන් පික්මි ඌබර් ගැන කතා කරමු. පික්මි ඌබර් කියන දෙක ලංකාවේ කාලාන්තරයක් තිස්සේ හයර් දුවන කට්ටියට, ඒ කියන්නේ සාමාන්‍ය මගේ ජනතාවට වගේම විදේශිකයන්ට ලංකාවට එන කට්ටියට ලාභදායකම සේවා සපයන ආයතන දෙකක් තමයි මේ පික්මි සහ ඌබර් කියලා කියන්නේ. දැන් මේ ත්‍රිරෝරදාද සහ මේ පික්මි අතර විරෝධයක් ගොඩනගා ගන්න පැහැදිලිව අරමුණක් වෙලා තියෙනවා මේ කට්ටියට. නිසා මේ වගේ දේවල් වලට වග කියන්න ඕන මේ මාධ්‍ය ආයතන දෙක. දැන් මේ සිද්ධිය නිසා එක නිලධාරියෙක් ඔහුගේ වැඩ තහනම් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. දැන් මේ වැඩ තහනම් වෙච්ච නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පැමිණිලි දාපු කට්ටිය කන්න දෙන්නේ නැහනේ. එයාගේ ජොබ් එක ආපහු එයාට ලබා දෙන්නේ නැහනේ. එයාලා වගකීම මේවා බාර ගන්න ඕනේ. ඉතින් මේවා ගැන අපි හරිම සංවේදීව බලන්න ඕනේ. දැන් මේවා මාධ්‍ය වලට දෙන්න සුදුසු දේවල් ද? ඒ කියන්නේ දැන් මේ නිවුස් එකක් විදිහට මේ විදිහට යන එක කියන්නේ දැන් 6 වසරේ ඉන්න ළමයින්ගේ ටෙන්ෂන් එකට කොච්චර දුරට බලපානද මේ වගේ දේවල්. ඔවුන් උනන්දුවෙන් මේවා ගැන හොයන්න ගන්නවා ඊට පස්සේ. නිසා මේවා බරපතල සමාජ වරදවල් මේ මාධ්‍ය ආයතන කරන වැරදි මේවා. නිසා අපි මේවා ගැන බුද්ධියෙන් බලන්න ඕනේ.